සිංහල අලුත් අවුරුද්දට ඔයාලත් හිසතෙල් ගාලා තියෙනවද? කෑවට මේක හැදෙන්නේ කොහොමද කියලා ඔයාලා දැනන් හිටියද? මුල ඉඳලා අගටම හිසතෙල් ගාමේ කතන්දරේ ගැන දැනගන්න රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා අපිත් එක්ක. ඉතින් මේ ඉන්නේ නන්දේ මාමා. මේ නන්දේ මාමා තමයි හිසතෙල් ගාමේ පුරෝගාමියා. එහෙම නැත්නම් කිතලංගම ගමේ මෙයා තමා සම්පූර්ණ මේ වැඩසටහන කරන්නේ. ඉතින් නන්දේ මාමා පස්සේ මමත් ගියා මෙතන මොකද වෙන්නේ කියලා බලන්න. සුබ දවසක් සියලු දෙනාට. හැමෝම අහලා තියෙන ඒ වුණාට වැඩිය මොකුත් හරියට විස්තරයක් දන්නේ නැති හිසතෙල් ගෑමේ චාරිත්‍රය ගැන තමයි අද අපි කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඒ ගැන සම්පූර්ණ විස්තරයක් මම ඉස්සරහට කියන්නම්. අපේ නන්දේ මාමා තමයි මේ වැඩේ හිතලංගම ගමේ කරගෙන යන්නේ. ඉතින් එයාත් එක්ක අපි පස්සේ කතා කරමු. මමත් එයාත් එක්ක ආවා මේ බෙහෙත් වර්ග හොයන්න. කැලේ පැත්තේ ගිහිල්ලා බෙහෙත් වර්ග ටික හොයාගෙන ආවා. දැන් නන්දේ මාමා ඉස්සෙල්ලා ගියා. මගේ මේ කූඩල්ලෝගයක් ඉඳලා මම පොඩ්ඩක් නැවතුණා. අපි ගිහිල්ලා බලමු. නන්දේ මාමලා ගෙදර තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. හෙට කියන්නේ අලුත් ගෙදර කියලා. අවුරුදු ගානක් තිස්සේ පාරම්පරිකව මේ ගමේ මේ අලුත් ගෙදර කියන ගෙදර තමයි මේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයට බෙහෙත් වට්ටෝරුව කොටලා හදන්නේ. ඉතින් එතකොට නන්දේ මාමාගේ තාත්තා, එතකොට තාත්තගේ තාත්තා ඒ වගේ පාරම්පරිකව තමයි උක කරගෙන එන්නේ. අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. Pala, wada kah kara ke bar pita wakkan koppameniya vesan muslim tam melagan yembedi wara viralu godamane kubu dew sevendra vetakya tebile moner konindiya kirikirindiya kokulu en kalamiru illa goda para ti asanda eriveri thing the period මාධ්‍ය තුලින් මේගේ ප්‍රචාරයක් ලබා ගන්න ඔබතුමා මහන්සියෙක් ඉගෙන මොකද මම හිතනවා අවුරුදු 9කින් පස්සේ මේගේ මාධ්‍ය තුලින් මේ හිසතෙල් ගෑම පිළිබඳව මාධ්‍ය තුල පෙන්වුවත් ඒවා බේත් හොයන හැටි ඒවා සකස් කරගන්න හැටි ඒවා කොටන හැටි ඒ පිළිබඳව මම හිතන්නේ මාධ්‍ය තුලින් ඔබතුමා දැනුවත් කරાવી එතන මම හිතනවා මේක අපි අවුරුදු 700ක ඉඳලා මහා පරාක්‍රම බාහු රජුරන්ගේ කාලේ ඒ වගේම ඒ ගොවිතැන්පත් දියුණු වෙච්ච කාලේ ඒ වගේ රට සංවර්ධනය වෙච්ච කාලේ තමයි මේ පටන් ගන්න තියෙන්නේ මේ නානුමුර ගානවා කියන එක සිංහල අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉස්සර පන්සල් වල කෙරුණා. නමුත් අර මම ඉස්සරලා කිව්වාගේ ගෘහමූලික ප්‍රධාන පවුල් වල කට්ටිය ඒ පවුලේ ආදි මුතුන් මිත්තන් තමයි මේ කාර්ය කරගෙන ආවේ. එහෙනම් අපේ ගමේ වුණත් අපේ තාත්තගේ තාත්තා අප්තාපට ඉන්නේ එයාත් ඒ කාලේ ජෝතියවද මහත්තයා කියලා විද මහත්තයෙක් හිටියේ. ඒ අත්තත් මේ වගේ ගෙදර මම කොටලා හිටන් ඒ බේත් වෙලා මේ අවට ගම්වල ඉන්න අයට ඒ වගේම දැන් මේ බේත් ගෙනියන් දෙනවා කට්ටිය තෙල් හිසතෙල් ගානවා ඒවා ඉන්ටර්න සංවිධානය කර ඒවා අපි හරි ගස්සලා මේ මම මෙතෙක් කාලයක් මම හිතන මගේ දැන් අවුරුදු 70ක් වෙන්න එනවා. ඒ 70 දශකයේ තුල අවුරුදු 14 15 ඉඳලා තමයි මේ චාරිත්‍රය අපි ඒ ගෙදර මේ නිවසේ කරගෙන යන්නේ. තවත් කරනවා. ඔව් තවත් ඉදිරියටත් ඇත්තෙන්ම කරගෙන යනවා. ඉදිරියට මගෙන් පස්සේ කවුරු කරයිද කියලා අපිට කියන්න බෑ. අපි ඒකට කවුරු හරි හදා ගන්න ඕන. ඒ නිසා මේ සිංහල චාරිත්‍ර විදි මම හිතන වර්තමානයේ තරුණ පරපුර මේවා දන්නේ නැහැ. ඒ අය කියන්නේ සමහර විට මෙයා මේ පිස්සු වැඩ කියලා. නමුත් ඒ අය දන්නේ නැහැ ආයුර්වේද වෛද්‍ය පිළිබඳව තියෙන උපදෙස් දිහා බලපුවාම හිසතෙල් ගානවා කියන්නේ හිසතෙල් ගාලා අපි මේ ඔළුවේ පැය දෙකක් විතර තියාගෙන හිටියොත් ඇඟට ලොකු සැහැල්ලුවක් හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. මොකද මේක බේත් ඖෂධ 108ක් අරගෙන ඒ 108 නැකත් වෙලා වන්නන දකුණු දිග බලාගෙන කොටලා ඒ වගේම නානු හදලා ඉතින් ඒ නානු තව ටිකකින් අපි ඉන්න ඇවිදින් ඉන්න අයට අපි බෙදලා දෙනවා.
ගිහින් තමන්ට හිතට දියුල්පත් පයට ඉඹුල්පත් අරගෙන ඒ නානුගාරයිටන් මේ අවුරුද්දේ කිසිම අපරාධයක් ලෙඩක් දුක් නැතුව කිසිම රෝගයක් පීඩාවක් නැතුව ඊළඟ අවුරුද්ද වෙනකල් නිදුක් නිරෝගීව ජීවත් වෙන්න ලැබේවායි කියලා තමයි ප්‍රාර්ථනා කරගමින් තමයි අපි හිත තෙල් ගන්නෙ. එතෙන්දී අපි කියනවා බවතු සබ්බ මංගලං සබ්බන්තුරක් කරේයතව සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදාසුඛී භවන්තු තේ කියලා අපි මේ බුදු වදනෙන් ඒ ආශිර්වාද කරලා සෙත් සාන්තිය කිරීම තමයි කරන්නේ. නිදුක් නිරෝගී භාවයට පත් වේවා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සබතර බැනිතා දුකින් දික්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. 25ක් 30ක ඉඳලා පුරාණේ ඉඳලම ඇත්තටම බොහොම උනන්දුවෙන් උද්‍යෝගයෙන් මේ අසල්වැසි ගමක් වන කෙතලංගමුව ප්‍රදේශයේ මේ අලුත් ගෙදර කියන අපේ මේ ප්‍රදේශයේ තියෙන ඉතා පැරණිම ගෙදරක ඉඳලා මේ කටයුත්ත අපි දැන් කරගෙන යනවා අවුරුදු 25කට වැඩි කාලයක ඉඳලා. ජෝති මහත්මයා තමයි මේකේ මුලසම කරන්නේ. එතුමත් එක්කලා එකතු වෙලා ඒ කටයුත්ත අපි බොහොම සාර්ථකව මේ වෙනතුරු කරගෙන ආවා. ඒ වගේම 2024 වසරේ මේ ප්‍රදේශයේ අපි එකතු වෙලා දැන් අද මේ කටයුත්ත කරන ගමන් තමයි මේ ඉන්නේ. මේ සුලරත්න මේ පවුලේ එහා ඉඳන් මුල් කාලේ ඉඳන් මේ ඉසතෙල් ගෑවේ මෙහාට පටන් අරගෙන තියෙනවා. ඒ සඳහා අපි හැමදාම මේ අවට ගම්වාසීන් 50කට වැඩි පිරිසක් එනවා මේ ගෙදරට ඇවිදilla. ඒ ඉසතෙල් අවශ්‍ය කොළ ಜಾති ඔක්කොම අරගෙන යනවා පරම්පරා ගානක ඉඳලා. ඒක දිගටම මේ දරුණුරන් ඔක්කොම කරගෙන යනවා. ඒක අපිට ලොකුම දෙයක් මේ කීර්ති රැකගෙන ඉන්න එක. සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අත්හැරලා පැවිදි බිමට යන වෙලාවේ නේරංජන ගඟෙන් එක්තර වෙලා ඉසකයා බූගාපු එක මහාන වෙන්න බූගාපු එකට තමයි ඒ ගාථාව. හිතතෙල් ගානකොට කියන ගාථාවනේ. ඔව් ඔව්. තාත්තා කොච්චර කාලෙක ඉඳලා කරනවද ගමේ මේක අර ඉස්සර ඉඳලාම අර එක ගෙදරක කොටලා ඒක අර බෙදලා දෙනවනේ. මම සාමාන්‍යයෙන් අවුරුදු 25 30ක ඉඳලා වාගේ. ඒ කාලේ ඉඳලාම කරනවා. ඔව්. දැනට මේ අතර වයස කීයද එතකොට? 97යි. දැනට ගමේ ඉන්න වයසම කෙනා නේද? ඔව් ඔව්. හිතතෙල් ගානක ගැන මොනවා හරි කියන්න දෙයක් තියෙනවද? ඒ ඉසතෙල් ගාපුවාම ගාන්නේ ඇත්තටම ඒ ලබන අලුත් අවුරුද්ද දුකකින් තොරව නිරෝගී ජීවිතයක් ගත කරන්න කියන ප්‍රාර්ථනාව තමයි එතනින් තියෙන්නේ. ඒක අරමුණු කරගෙන තමයි මේ කට්ටියම බවුලේ කට්ටිය එකතු වෙලා මේ කරන්නේ. ඔව්. බවුලේ කට්ටියම ගන්න කලට ඉතින් කම්මේ අහල පහලා එනවා. දැන් මුල් කාලේදී තිබුණේ ඔක්කොම පන්සලට එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. දැන් මුල් ගෙවල් වල ඒ පන්සල අවට ආයේ නම් මං හිතන්නේ ඒ යනවා ඇති. අනික් අය ඉතින් ගෙවල් වල එක ගෙදරක ලෑස්ති වෙන්නේ ආවට ගෙවල් වල ඉතින් නෑ දෑපෙලිස් ඔක්කොම එකතු වෙලා හිටන් තමයි ඊටිල් ගෑම කරන්නේ.